යාළුවනේ මම මේ අද හදන්න යන්නේ කැකිරි ඇඹුලක්. දැන් මේක මේ අයිනෙන් කපලා මෙන්න මෙහෙම රවුමට කරකවන්න ඕනේ. එතකොට මේ ඔයාලට පේනවද මේ වටේට තියෙනවා සුදු පාට වගේ. ඒ සුදු පාට තියෙන්නේ මේකේ තිත්ත. අපි දැන් මේ තිත්තගත් එක අරින්න ඕනේ මෙහෙම අයින් කරලා දාලා. ඊට පස්සේ අපි මෙහෙම මේකෙන් පෙත්තක් කපලා අයින් කරන්න ඕනේ මෙන්න මෙහෙම. නැත්තම් තිත්ත වෙනවා ඒකේ. ඊට පස්සේ අපි මේකේ මෙන්න මෙහෙම සුද්ධ කළා මේක පොත්ත අයින් කරගන්න ඕනේ. දැන් මම මේ කැකිරි ගෙඩිය රැහැලා ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම තැන් වලට මේක පිහියෙන් කොටා ගන්න ඕනේ. මොකද මේක නැත්තම් මෙහෙම කොටලා හදාගන්නේ මොකද? එතකොට මිරිස් තුන පහ හොඳට මේක ඇතුළට යනවා. ඒකල මෙන්න මෙහෙම අපි ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න ඕනේ. ඒකලා මේ කෑල්ල මෙහෙම ටිකක් ලොකු වෙනමයි කපා ගන්න ඕනේ. මම මේකට කොස්සට ටිකක් දාලා කරිය හදන්න යන්නේ. good morning යාළුවනේ සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න මම කැකිරි මාළුව හදන්න යන්නේ දැන්. මම මෙතන දාලා තිනවා කොස්සට ටිකක් අල්ලලා ඒක සුද්ධ කරලා සෝදලා දාලා තියෙනවා. දැන් මම ඒකට දානවා කෑලි වලට කපාගත්ත කැකිරි ටික දානවා. දැන් මේකට මම දානවා ලුණු ටිකක් දානවා. මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු සෝදලා වේලලා බැදලා තියෙන උළුහාල් අට ටිකකුත් දාගන්න මේකට. මෙතන මම කපලා තියෙනවා ලුණු ටිකක් සුදු ලුණු තලලා තියෙනවා. ඒ ටිකත් මේකටම දාගන්නවා. මෙතන තියෙනවා රම්පේ කරපිංචා ඒකත් මම මේකටම දාගන්නවා. දැන් මම මේකට දානවා යාළුවනේ දිය කිරි. දිය කිරි ටික දාලා හොඳට කවලම් කරලා මේක ලිප උඩින් තියෙනවා. මම තව මෙතන තක්කාලි ටිකක් කපලා තියෙනවා. තක්කාලි ටික දැම්ම දාන්නේ මේක කරියක ඉදීගෙන එනකොට තමයි තක්කාලි එක දාන්නේ. දැන් මම කැකිරි කරිය ලිපේ තියලා තියෙන්නේ. දැන් මේක විනාඩි 10ක් විතර තැම්බෙන්න ඇරෙනවා හිමිහිට. තැම්බුනහම තමයි තක්කාලි ටික බාගට තැම්බෙනකොට තමයි තක්කාලි ටික දාන්නේ. ඊට පස්සේ අපි මේකට මිටි කිරි ටික දාන්න ඕනේ. දැන් වහලා තියමු තැම්බෙන්න මේක. දැන් ඔන්න කැකිරි මාළුව දැන් ඉදීගෙන එනවා. මම මේකට තක්කාලි ටිකක් දැම්මා. ඒ වගේම මට කියන්න බැරි වුණා ඉස්සර වෙලා මේකට මම පුංචි කොරක කෑලි දෙකකුත් දානවා. දැන් මේක තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකට දානවා මිටි කිරි කෑලි ප්‍රමාණයට විතර තියෙන්නේ. දානවා මිටි කිරි ටිකක්. දැන් හරි සුවඳයි කරිය. ඔයාලා තුයලා බලන්නකෝ කොස්සටයි කැකිරි එකට දාලා කොහොමද රස කියලා. එතකොට මම මෙතන දැන් කපලා තියෙනවා ලුණු කෑල්ලක් කපලා තියෙනවා සුදු ලුණු කපලා තියෙනවා. එතකොට රම්පේ කරපිංචා අරන් තියෙනවා මෙතන. එතකොට මෙතන අරන් තියෙනවා වේලිච්ච මිරිස් කෑලි කඩලා තියෙනවා. දැන් මේක කරිය ඉදුණට පස්සේ මම මේ ටික ඔක්කොම එකට දාලා ටෙම්පරාදු කරලා දානවා කරියට. එතකොට හරිම රසයි. දැන් කැකිරි කරිය හරි. මම මේක ටෙම්පරාදු දාන්න යන්නේ. දැන් මම තෙල් ටිකක් ලිපේ තියලා තිනවා. මේකට දානවා මේ අබෑට ටික දානවා. අපිට දැන් පුපුරලා තියෙන්නේ. දැන් මේකට මම දානවා
සුදු ලුණුයි ටික දානවා. මේක ටිකක් බ්‍රවුන් පාට වෙනකොට බැදුනහම ඊට පස්සේ මම දානවා මේකට මේ වේලිච්ච මිරිස් කඩාගත්තෝ වයි හම්පේ කරපිංචයි ටික. අන්න යාළුවනේ දැන් කැකිරි කරිය හදලා ඉවරයි. මම මේකට දාලා තිනවා ටෙම්පරාදුවත්. ඉතින් හරිම සුවඳයි, හරිම රසයි. එහෙනම් ඔයාලත් කොස්සටයි කැකිරි මේ වගේ මේ දිය කෙරෙන් තැම්බෙන්න තියලා මිටිකිරි දාලා මේ විදිහට උයලා බලන්නකෝ. හරිම රසවත්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. සුබ දවසක් වේවා. පරිස්සමින් ඉන්න. ආදරේ ගොඩක්.